right so මම මේ වීඩියෝ එක දැක්කා. ඒ වීඩියෝ එක අවශ්‍යෙන් මම මේ පුද්ගලයාටත් කිව්වා මේ සමාජයේ ලොකු මම මේ වීඩියෝ එකට රෙස්පොන්ස් එකක් දෙනවා මේ පොඩ්ඩක් බලන්න කියලා. right අපි අහමු. සූෆි මුස්ලිම් වරුන්ගේ අර සමහර අපි කියන ශිර්ක් කියලා කියන ආදේශ කියලා කියනවා. කිව්වේ අල්ලාහ් දෙවියන්ට සමාන වෙන තැන් තියෙනවනේ. තව උදාහරණයක් කියන්නම් නම් සූෆි මුස්ලිම් වරුන් ළඟ තියෙන ප්‍රධානතම ඉගැන්වීමක් තමයි මලවුන් ඇදහිීම. මරණයටපත් වුණු කට්ටියන්ගෙන් ප්‍රාර්ථනා කිරීම මලවුන් ඇදහිීම ඒගොල්ලන් ළඟ තියෙන. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මාර්ගයෙන් තරවකාරයෙන් ඇදටපත් කරලා අල්ලාහ් කරා යන එක. මේක ඉස්ලාම් දහමත් එක්ක කෙලිම බැලුවොත් මේක ඇත්තටම වැරදි. ඉස්ලාම් දහමේ ඇවිල්ලා අපිට නබිතුමාවත් වඳින්නත් බෑ, නබිතුමාගෙන් ප්‍රාර්ථනා කරන්නත් බෑ. කෙලිම සොහොන් කොත් හදලා තියෙනවා. නමුත් දැන් සූෆි මුස්ලිම් වරුන් දැන් මේ කරන වැඩේ වැරදි කියලා මට ඒවට අවවාද කරන්න පුළුවන් නිසා ඒගොල්ලන්ට ගහලා ඒගොල්ලන්ට බැනලා අන්න එහෙම අන්තවාදී ක්‍රියාවක් ඉස්ලාම් ආගම උගන්වන්නේ නැහැ. එහෙම වුණානේ මේ නැගෙනහිර. හොඳ උදාහරණයක් ඒක දැක්කද? එතකොට දැන් මේ මුලහරි යා ශිර්ක් කියන වචනේත් පාවිච්චි කරා. ඒ ශිර්ක් කියන වචනේට හැරෙන්න යා කියනවා මේ මුස්ලිම් අය මේ මලහුන් අදහනවා කියලා. අද කියයි මලහුන් අදහනවා කියලා. ඊට පස්සේ වෙන දවසකට කියයි මං හිතන්නේ ගස් අදහනවා. ඊට පස්සේ ඉන්න කට්ටිය කියන්නේ ජීවතුන් අතර ඉන්න කට්ටිය අදහනවා. ඊට පස්සේ කියයි සපත්තු අදහනවා, සරප්පු අදහනවා, ගස් කොළන් අදහනවා, සත්තු අදහනවා. මෙහෙම යයි. මුස්ලිම් අය එහෙම කිසිම දෙයක් අදහන්නේ නැහැ. හසරත් තුමාණනි මං හිතන්නේ ඔයාට ඕනේ නම් මුස්ලිම්වරු එහෙම අදහන්න ඒකත් එයයි කරන්නේ නැහැ. ඒ මුස්ලිම් අයගේ තියෙන සිරිතක් ඒක. ඉතින් ඔයා දන්නේ නැතුව ඇති ඉතින් පොඩ්කාස්ට් වලට එද්දී ඉතින් අපි සාමාන්‍යයෙන් හොයලා බලලා එන්න එපායි. රයිට්? මේ ගැන ඇවිල්ලා වෙන කවුරුත් නෙමෙයි නබිතුමාණන්ම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අවුරුදු 1400කට කලින් කිව්වා මගේ උම්මත්වරු ඉබ්නු මාජා වල සටහන් වෙන විදිහට මගේ උම්මත්වරු my ummat will not commit shirk. I don't fear that they will commit shirk. දැන් ඔයාගේ කටින්ම ඔය වචනේ ආවනේ shirk කියන එක. කියන්නේ ඔයා කියනවා මේ අය මේක ශිර්ක් කරනවා කියලා මලහුන් අදහනවා කියලා. අපි කියනවා මලහුන් අදහන්නේ නැහැ කියලා. මලහුන් අදහන්න බෑ. මොකද ඉස්ලාම් කියන්නේ ඒකවාදී එහෙම නැත්නම් මොනොතෙස්ටික් රිලිජන් එකක්. ඒක හින්දා ඒක කරන්න බෑ. ඔයා තමයි කියන්නේ මුස්ලිම් අය මේක කරනවා කියලා. හැබැයි ඒ අය කියන්නේ මේක කරන්න බෑ. කරන්නේ නැහැ කියලා. ඒතකොට මෙතන ගැටලුවක් නැහැ. හැබැයි ඔයගේ පොඩ්කාස්ට් එකේ ඔය එහෙම නෙමෙයි කියන්නේ. මේක කරනවා කියලා කියනවනේ. හැබැයි ඔයා මේක කරනවා කියලා කිව්වට නබිතුමා කියලා තියෙනවා මේක කරන්නේ නැහැ කියලා. දැන් ඔයාව පිළිගන්නද නබිතුමා පිළිගන්නද කියන එක අපිට හරි අවබෝධයක් ගන්න වෙනවා. ඉතින් ඔයා ඒ ගැනත් පොඩ්ඩක් අපිට කියන්න. දෙක ඇවිල්ලා ඔයා මේ කියන සටහන ඇත්තටම ගේන්නේ සහරාන් 2019. ඔයාගේ ඔය කියපු ආගියුමන්ට් එක ගේනවා විතරක් නෙමෙයි නැගෙනහිර පළාතේ ඔය වෙච්ච ප්‍රශ්නෙටත් මුලදියක් හැටියට ඔක වුණා. ඒත් එක්කම මේ කාරණාව එකතු කරගෙන තමයි සහරාන් කියලා තිබේ පල්ලි කඩනවා කියලා. ස්මාරකයන් කඩනවා කියලා. සමහර පල්ලි ස්මාරකයන් කඩලා තිබ්බා. දුම්බල සූරිය පැත්තේ ආරිහාමම් කියලා නගර පොඩි ටවුන් එකක් තියෙනවා. මුස්ලිම් ටවුන් එකක්. ඒකේ පල්ලියක් තියෙනවා. ඒ පල්ලියේ සෝන්ගත වෙලා තියෙනවා අෂේඛ් සයීද් ආරිෆ් බිල්ලා ඉස්මායිල් වලියුල්ලා කියලා එතුමාණන්ගේ ස්මාරකයේ පෙට්‍රල් දාලා ගිනි තිබ්බා. ගිහලා බලන්න පුළුවන්. ඒ ෆොටෝස් තාම තියෙනවා අපේ Facebook පිටුවේ. දුම්මල සූරියට ගියා නම් මේ කතාව කිව්වනම් අපි කවුරු හරි දෙන්න ගිහලා බලන්න. දැන් ඔයා ඔය ගේන ආගියුමන්ට් එකම තමයි මෙතන වෙලා තියෙන්නේ. ඔයා වෙනසකට තියෙන්නේ සහරාන් 2012 කොහමද කතා කරේ? ඔන්න ඔය විදිහේ තමයි වත් අර සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ කතා කරන්නේ. හැබැයි මේක පස්සේ ප්‍රශ්නයක් වුණා. ඒකින්ද අපි කාරුණිකව මුස්ලිම් ප්‍රජාව හැටියට ඉල්ලන්නේ මේ ඔය වගේ සබ්ජෙක්ට් ගේන්න එපා කියලා. රයිට්? දෙක හදීස් පොඩ්ඩක් කියවන්න. හදීස් කියලා දෙයක් ඔබතුමා දන්නේ නැති පොඩ්ඩක් කියවන්න. ඉබ්නු මාජාගේ මේ ගැන කතා වෙලා තියෙනවා. අංක 3 මම ඔබතුමාට ඇරයුමක් හැටියට ප්‍රශ්නයක් දෙනවා. ඒ තමයි කියන්න බලන්න මේ thought එක මේ සංකල්ප ඔබතුමාට කොහෙන්ද ආවේ? වහබ්වාදෙන් තමයි ආවේ කියන එක මම කියනවා. ඒතකොට මම ඔයාගෙන් රික්වෙස්ට් කරනවා පුළුවන් නම් වහබ්වාදය ගැන එහෙම නැත්නම් වහබිසම් ගැන පොඩි වීඩියෝස් ටිකක් කරන්නකෝ කියලා. What is Wahhabism? මොකක්ද ඔබතුමාගේ ව්‍යුහය අබ්දුල් වහාබ් ගැන? right? Assalamu alaikum.